ආයිබෝවන්. අපි අද ටිකක් ගැඹුරට යන්නයි හදන්නේ. සිංහල සාහිත්‍යයේ ගොඩාක් අය දන්න කෙනෙක්ගේ, ඒ කියන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ වැඩක් ගැන. එතුමාගේ කියවන නුවණ 6 වෙනි ශ්‍රේණියට ලියපු පොතක් තියෙනවා. ඒකේ එන අලිඋවදුර කියන කතාවේ පොඩි කොටසක් තමයි අද අපි අවධානය. ඔව් කුමාරතුංග මුනිදාස කිව්වම ඉතින් හීන්සරය මගුල් කෑම වගේ අර ළමා කතා ගොඩක් ප්‍රසිද්ධයිනේ. හරියටම. හැබැයි මේ අලිඋවදුර කතාවේ විශේෂත්වයක් තියෙනවා. ඒක කියවෙන්නේ අලියෙක්ගේ ඇසින්. ඒක තමයි අලියා කවදාවත් දැකලවත් අහලවත් නැති හරිම බය හිතෙන අත්දැකීමකට මුහුණ දෙන විදිහ තමයි ඒකෙන් කියවෙන්නේ. ඔව්. අපි බලමු කොහොමද මේ මූලාශ්‍රය ඒ අලියාගේ බයයි එයා දකින අර අමුතු දේ ගැනයි කියන්නේ කියලා. කතාව පටන් ගන්නෙ හරිම සාමාන්‍ය විදියට. බඩගිනි අලියෙක් ඉන්නවා. එයා කුඹරකට පැනලා ගොයම් කන්න හිතාගෙන හවස් වෙනකල් කැලේට වෙලා ඉන්නවා. නිකන් ඉන්නෙත් නෑ නේද? නෑ. කිට්ටුව තියෙන ගහකින් කොළේම කකා ඉන්නේ. ඒ කියන්නේ හරිම සාමාන්‍ය පරිසරයට හුරු වෙච්ච සතෙක් මුලින් ඉන්නේ. ඔව් ඒ සාමාන්‍ය ගතිය තමයි ඊළඟට වෙන දේ එක්ක තියෙන වෙනස තවත් තදින් දැනෙන්න සලස්වන්නේ. ඒක පාරටම මෙයාට සද්දයක් ඇහෙනවා. නුහුරු සද්දයක්. හරිම නුහුරු, තීනු, දිගටම ඇදෙන හූවක් වගේ. මූලාශ්‍රයක පැහැදිලි කරනව නේද අර හිවලුන්ගේ වගේ නෙවෙයි කියලා. ඔව් නැගී බසී ස්වභාවයක් නැහැ. නොනැගීම, නොබැසීම එක් පමණට පැවති තීනු හඩක් කියලා තමයි කියන්නේ. ඒක අලියෙක්ට ඇහුනම කොහොම දැනෙන්නේ නැතිද? එයාගේ ලෝකේම පෙරලෙනවාගේ වෙන්නේ නැති නේද? අනිවාර්යෙන්ම ඒ සද්දෙත් එක්කම අලියට කවදාවත් දැනිලා නැති විදිහේ ලොකු බයක් එනවා. එයාම කියනවානේ බය මට එතරම් පුරුදු නොවන බව ඔබ දනිති කියලා. ඒක හරි වැළගත්. මොකද අලිය කියන්නේ ඉතින් ශක්තිය නිර්භීතකම ගැන හිතන සතෙක්නේ. ඔව්. ඒත් මේ සද්දෙට ඔක්කොම යටපත් වෙනවා. බය කොච්චරද කියනවනම් එයාටත් හොරෙන් කකුල් වැඩ කරන්න ගන්නවා. දුවන්න. අර පාදයෝ මට වඩා හොඳ යහපත්තු කියන කැල්ල නේද? ඔව්. ඒකෙන් ඒ පාලනයක් නැති ඉබේ වෙන ප්‍රතිචාරය හරි ලස්සනට අල්ලගෙන තියෙනවා. ඒ කියන්නේ සද්දෙම ඇති එයාට. ඊට පස්සේ තමයි එයා බලන්නේ මොකක්ද මේ කියලා. ඔව්. එතකොට දකින්න දේ ඊටත් වඩා දරුණුයි. ඒ සතා ගැන කියන විස්තරේ ඇත්තටම පුදුමයි. කියනවා මා වැනි අලි දහසක් විතර දිගයිලු පළලයිලු ඒ වේගේ. ඒකේ වේගෙද බලන්නවත් බැරිලු. ඉස්සරහින් එන එළිය අර ඇස් වලින්ද කටවල් වලින්ද දන්නේ නැහැ ගව්වක් විතර දුර යනවලු. හරිම දීප්තිමත් සුදු එළියක්. ඔව් කකුල් ගැන කියනවා. ඒකනම් වේගෙට පේන්නෙත් නෑ වගේ නේද? ගණන් කරන්න බැරි තරම්ලු. හරියට හරි. ඒ විතරක් නෙවෙයි ලොකු සද්දෙකුත් එක්කයි යන්නේ. සතපුමක් විතර දුරට ඇහෙන හතියක් කියලාත් කියනවා. හතිය. ඒ කියන්නේ ඒ යන සද්දට වෙන්නේ නැති. වෙන්නේ නැති. අලියා ඒක තේරුම් ගන්න විදිය තමයි ඒ. උඩින් අර නහෙන්ද කටින්ද දන්නේ නැහැ කළු අලාකුළු වගේ දුමයි දිලිසෙන තාරකා වගේ ගිනි පුපුරු යනවා කියලාත් කියනවා. මේ ඔක්කොම එකට ගත්තම ඒක තේරුම් ගන්න බෑ නේද අලියට? එක බය හිතන කැලි ටිකක් වගේ. ඒකනේ. ඒ නුහුරුකම තමයි බය තවත් වැඩි කරන්නේ. එයා දකින්නේ එක රූපයක් නෙමෙයි. ඉතින් මෙච්චර කල් තමන්ගේ කියලා හිතපු කැලේ එකපාරටම අනාරක්ෂිත වෙනවා. එයා ඊළඟට හිතන විදිහත් හරි අපූරුයි. මේ සතා මොනව කනවාද කියලා. මස් කෑවොත් දවසකට අලි 50ක් විතර ඕන වෙයි ගස් කෑවොත් සතියෙන් කැලේ ඉවරයි. ඒකෙන් පේනව නේද? තමන්ගේ පැවැත්මට තියෙන තර්ජනේ යා කොච්චර ලොකුවටද ගන්නෙ කියලා. ඔව්. ඉතින් ඒ තේරුම් ගැනීමත් එක්ක එයා තීරණයක් ගන්නවා. තවත් පරක්කු වෙන්න බෑ. අර වචනෙත් එක්කම අප්‍රතික්‍රියාවාස්තාව කඳ මැදටම පැමිණෙන්නට පළමු. හරියටම. ඒකට කලින් වෙන වණයක් හොයාගෙන යන්න ඕනේ කියලා. මේක නිකම් සතෙක් බය දුවනවා වගේ නෙවෙයි. නෑ නේද? ස්වභාව දහමේ ඉන්න සතෙක් එයාට කිසිම හුරු පුරුඳුකමක් නැති බිහිසුණු සමහර වෙලාවට තාක්ෂණික දෙයකට අපි හිතමු දුම්රියක් කියලා. ඔව් බොහෝ විට ඒක වෙන්නේ නැති. ඒ වගේ දෙයකට මුණ දුන්නම ඇති වෙන අර ගැටුම අසරණකම තමයි මේකෙන් පේන්නේ. ඇත්තටම කුමාරතුංගයන්ගේ අර භාෂාව ඒකේ තියෙන බලේ මේ කෑලෙන හොඳටම තේරෙනවා. සතෙක්ගේ ඇසින් බලලා ඒ බය ඒ කුතුහලය අපිට ඒ විදිහටම දැලෙන්න සලස්වනවා. අපි දුම්රිය කියලා දන්න නිසා අපිට තේරෙන බයට වඩා අලියාගේ බය කොච්චර ගැඹුරුද? ඒක තමයි වැදගත්. අලියා දකින්නේ යකඩ රෝද උඩ යන මැෂින් එකක් නෙවෙයි. එයා දකින්නේ තේරුම් ගන්න බැරි හැමදේම වනසන්න පුරවන් යෝධ අමුතුම සත්වයක්. ඉතින් එයාගේ බය අතිශයෝක්තියක් නෙවෙයි. ඒක එයාගේ ඇත්ත. ඔව්. ඒක තමයි එයාගේ යථාර්ථය. මේකෙන්
කුමාරතුංගයන් අර සබාදාමයි වේගින් එන කාර්මිකරණය අතර තියෙන ගැටුම ගැන මොකක් කර කියනවා වගේ නේද? එහෙම හිතන්නේ ඉඩ තේනවා. නිකම්ම කතාවක් නෙවෙයි ඒ හමුවීම. සමහර විට සබාදහම ආක්‍රමණය කරන මිනිස් තාක්ෂණයේ සංකේතයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ තාක්ෂණයේ තේරුම් ගන්න බැරි අයට ඒක කොයිතරම් බය හිතන දෙයක් වෙන්න පුළුවන්ද කියලාත් හිතන්න දෙයක් ඉතුරු කරනවා. ඒක ඇත්ත. ඒ සිතුවිල්ලත් එක්කම අපි අදට මෙතනින් නවතිමු නේද? ඔව් ඒ හොඳයි.